ඒ සුපුරුදු හිතවතා ඔන්න අලුත් අවුරුද්දේ අද දවසේ අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය ක්‍රිෂාන් නිලංග මහත්මයා අද දවසේදී අපිත් එකතුලා ඉන්නවා. ආයුබෝවන් සුබම සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් සුබම සුබ උදෑසනක්. ඒ වගේම ලැබූ නව වසර ශ්‍රී ලංකා වාසී හැමටත් ලෝක වාසී සියලු දෙනාටමත් තමන්ගේ යහපත් අරමුණු ඉටු වෙන අපේ සිංහල ක්‍රමයට කිරියෙන් පැණියෙන් ඉතිරෙන බත බුලතින් සරු වෙන. එහෙම කියන්න හේතුවක් තියෙනවා. අපේ ජන සමාජය තුළේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන බත බුලතින් සරු වෙන ශ්‍රී සුබ නව වසරක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. ජ්‍යොතිර්වේදී ආචාර්ය ක්‍රිෂාන් නිලංග මහත්මයාත් එක්ක එකතුලා තමයි ඔන්න අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නවා. නිවසේ සිටින ඔබගේ ජන්ම පත්‍රය නොමිලේම පරීක්ෂා කරවා දෙන්න. ඔබට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 599 132 0112 599 132 කියන මේ මැදිරියේ දුරකථන අංකයට කතා කරලා ඔන්න ඔබට හැකියාවක් තියෙනවා. ඔබේ ජන්ම පත්‍රයත් නොමිලේම පරීක්ෂා කරවා ගන්න. අලුත් අවුරුද්දක් ලැබලා තියෙන්නේ. අපි ජ්‍යොතිර්වේදය සම්බන්ධයෙන් පසුගිය වසරේ විවිධ මාතෘකා ගණනාවක් යටතේ ඔබ තොරතුරු දැනුවත් කරා වගේම ජ්‍යොතිර්වේදයේ අපි කියන සමහර කට්ටිය වැරදියට වටහාගෙන ඉන්න පැතිකඩයන් සම්බන්ධයෙන් අපි යම්කිසි නිවැරදි කිරීමක් ලබා ගන්න උත්සාහ කරා මේ විශේෂාංගය තුලින්. අලුත් අවුරුද්දේ ජ්‍යොතිර්වේදය අපි අපේ ජීවිතයට ඇඳාගෙන කොහොමද යන්න ඕන පුංචි උපදේශයක් දෙන ගමන් අපි අද දවසේ අපි වැඩසටහන ආරම්භ කරමුකෝ. ඔව්. තමෝත් ඕනෑම විෂයක විෂය හර පද්ධතියින් තියෙනවා. දැන් ගෙයක් හදනකොට ෆවුන්ඩේෂන් එකක් තියෙනෝනේ, පාදමක් තියෙනෝනේ. ඒ වගේම ඕනෑම විෂයක් ආරම්භ වෙන්නේ විෂයේ තියෙන හර පද්ධතියින් තුල. විෂයේ තියෙන සාරධර්ම, විෂයේ තියෙන මූලධර්ම පද්ධතියත් එක්ක. ඕන විෂයක මූලධර්ම පද්ධතියක් තියෙනවා සහ ඒකට අනුයුක්ත සාරධර්ම පද්ධතියක් තියෙනවා. දැන් අපි දරුවෙක් හදනකොට ඒ දරුවා හදන ක්‍රමයක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම දරුවෙක් හදනකොට ඒ දරුවා සැලසුම් කරනෝනේ අපි සැලසුම් කරනවා. අපි පුතෙක් හෝ දුවෙක් බව දැනගත්ත දාසිට අපි පාසල සැලසුම් කරනවා. අපි පෙර පාසල සැලසුම් කරනවා. අපි පාසල සැලසුම් කරනවා. ඔහුගේ හෝ ඇයගේ අනාගතයේ ජීවත් වෙන ජීවන රටාව පිළිබඳව අපි ලොකු සැලසුමක් හදාගන්න. ඒ දරුවෙක් හදනකොට. ඒක ඊට පස්සේ ඒකම තමයි තමෝත් ඒ දරුවාගේ ජීවිතය වෙන්නේ. මොකද දෙමව්පියන්ගේ දැනුවත්භාවය සහ නොදැනුවත්භාවය තීරණාත්මක සාධකයක් සහ ඔහුගේ වටපිටාව තීරණාත්මක සාධකයක් ඒ දරුවාගේ පැවැත්මට. ඒ වගේම ඕනෑම විද්‍යාවක් ලෝකයේ ආරම්භ වෙනකොට ඒ විද්‍යාව ආරම්භ වෙච්ච ආකාරය සහ ඒ විද්‍යාව විකාශනය වෙන ආකාරය මත ඒ විෂයේ පැවැත්ම තීරණය වෙනවා. දැන් අපි හිතමු මෙහෙම රත්තරන් පිහියක් කියන්නකෝ. රත්තරන් පිහියක් දැනුවත්භාවය තියෙන කෙනෙකුට අහු වුණොත් එක විදිහක්, නොදැනුවත්භාවයක් තියෙන මිනිස්සුයෙකුට අහු වුණොත් තව විදිහක්. එච්චර ඕනේ අපි උපකරණ පාවිච්චි කරන අපේ උපකරණ පාවිච්චි කරන්න පුළුවන් හොඳ පැත්තටත් පාවිච්චි කරන්න ඕන නරක පැත්ත. දැන් ලෝකේ න්‍යෂ්ටික තාක්ෂණය දැන් වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ හොඳ පැත්තට නෙවෙයි නරක පැත්තට. ඒ නිසා ඒ භාවිතා කරන පුද්ගලයන් මත තමයි මේක තීරණය වෙන්නේ. දැන් වෛද්‍ය විද්‍යාවත් එහෙමනේ. ගොඩාක් සෑහෙන ප්‍රමාණයක් වෛද්‍යවරු වෛද්‍ය විද්‍යාව කියන විෂය පාවිච්චි කරනවා ලෝකේ ජීවීන්ගේ සූපත්භාවය උදෙසා. හැබැයි සමහරක් වෛද්‍යවරු මේක පාවිච්චි කරනවා ඔවුන්ගේ ජීවන පැවැත්ම සහ සුඛ විහරණය උදෙසා. ඒක ව්‍යාපාරයක් කරන් තියෙනවා. ඒ වගේ තමයි මේ ජ්‍යොතිර්විද්‍යාවත් අද ලෝකේ බහුතර ජ්‍යොතිර්වේදීන් බහුතරයක් හැමෝම නෙවෙයි බහුතරයක් ජ්‍යොතිර්වේදීන් මේක භාවිතා කරන්නේ තමන්ගේ සුඛ විහරණය සහ පැවැත්ම සහ ආර්ථික දියුණුව උදෙසා. ඒ නිසා එතකොට විෂයක් පවතින්නේ නැහැ. එතකොට ඒ විෂය ගලාගෙන යෑම සනිටුහන් වෙන්නේ නැහැ. ඒ විෂය මැරෙනවා. මොකද ඒ විෂයේ මූලධර්ම ගැන කතා නොකර ඒ විෂයෙන් වෙන විකාර කරන්න ගියාට පස්සේ ඒවා මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. අද ලෝකේ චමෝද්ලගේ પરම්පරාව මේ විෂය ප්‍රතික්ෂේප කරනවා. ඒක සාධාරණයි. මම කිසිසේත් මේක අසාධාරණයි කියලා කියන්නේ නැහැ. ඒක එහෙම වෙන්න එපයි. දැන් හරියට තේරුමක් නැති මූලධර්මයක් ඇති විෂයක් දන්නේ නැති නිකන් කටමැද දොඩවන මිනිස්සු ටිකක් ඉන්න ලෝකේ අද දියුණු પરම්පරාව තරුණියෝ එහෙම පිළිගන්නේ නැහැ. ඒගොල්ලන්ට යමක් කියනකොට ඒගොල්ලන්ට පිළිගන්න පුළුවන් ආකාරයට මූලධර්ම එක්ක කියන්න ඕනේ. මෙන්න මේ නිසා තමයි පුතා මේක වෙන්නේ. මෙන්න මේ නිසා තමයි දුවා මෙන්න මේක වෙන්නේ. ඔයා මෙන්න මෙහෙමයි කියලා කිව්වම එතකොට තමයි ඒ අයට මේකේ වටිනාකම සහ මේ හරපද්ධතියක් තියෙන බව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා චමෝත් හැමතිස්සෙම යෝජනා කරනවා මේ එළඹෙන නව වසරේදී මේ විෂය විනාශ කරන්න එපා. මොකද අපි මැරෙන මිනිස්සු මේ විෂයන් විනාශ කරන ජීවත් වෙන්න මැරෙන්න එපා. ඔබ යනකොට ඔබ මේ විෂයත් මරාගෙන යන්න එපා. මේකේ ගෞරවය සහ මේක වටිනාකම ආරක්ෂා වෙන පරිදි
මේ අවුරුද්දේ ජ්‍යොතිර්වේදීන්ගේ හැසිරීම හදාගන්න කියලා යෝජනා කරන හැමෝටම නෙවෙයි මේක විනාශ කරන මේක විකාර කරන මේක ව්‍යාපාරයක් කරගත්ත බහුතරයක් ජ්‍යොතිර්වේදීන්ට හරි ආදරෙන් ආරාධනා කරනවා මම මාර චරිතයක් නෙවෙයි මම මේකට හරි ආදරේ මේකට හරි ආදරේ මොකද මේකේ තියෙන වටිනාකම මම වටහාගෙන ඉන්නවා මේක උගත් මිනිස්සෙක් හැටියට මේක ඉගෙන ගන්න කැමති අයටත් දැනට ඉගෙන ගනිමින් සිටින අයටත් දැනට මේක භාවිතා කරලා මේ මිනිසුන්ගේ ජීවිතේට ආලෝකයක් සපයන්න උත්සාහ කරන අයටත් සහ මේක හිතාමතා වැරදි විදිහට භාවිතා කරන්නට චෝදනා කරනවා මේ වසරේදීවත් අපි පටන් ගමු මේ වැඩේ හරියට කරන්න. ඔන්න මම හිතන්නේ අපේ අලුත් අවුරුද්දේ පළවෙනි දුරකථන ඇමතුම අපිට ලැබිලා තියෙනවා. අපිත් එක්ක හිතවත් එකතු වෙලා ඉන්නවා. ආයුබෝවන් සුබ දැසනා කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමන්ට. ආයුබෝවන්. උපන් දිනේ කියන්නකෝ. 2024 11/27 නොවැම්බර් මාස 27 නේ? yes නොවැම්බර් මාස 2024 නොවැම්බර් මාසේ 27 නේ? 27 රාත්‍රියේ 9:10ට කොහෙද ඉපදුනේ? රත්නපුර. ලග්නේ මිථුන දරුවගේ. මිථුන ලග්නේ මිථුන නවාංශකයෝ. ඔව් හරි මිථුන ලග්නේ දන්නවනේ යමක් කමක්. හොඳයි. ඔව් සාමාන්‍යයෙන් දන්නවා. මේ වෙලාවේ නම් දැන් 2024 නේ. දැන් අපි 2025ට අවුරුද්දක් ගිහිල්ලා අවුරුද්දක් මාස 3ක් විතරනේ දරුවේ. මේ කතා කරන මොහොතේ නම් මහත්මයා මට කියන්න අපලයක් නැහැ. උපන්න මොහොතේ දැන් උපදින මොහොත වෙනකොට ශනි ඉන්න තැනින් ශනි ගිහිපු නිසා යම් මේ දේවල් වුණාද දන්නේ නැහැ. හැබැයි දැනට මේක නෑ මට චුට්ටක් කියන්න ඕන කතා බහ පිළිබඳව. දැන් කතා කරන දරුවෙක් නේ. කතාව කොහොමද දරුවගේ? කතාව සාමාන්‍ය විදියට වැඩි තියෙනවා. වැඩි. ඔය කිය තනියු කිය ඉන්නේ කටර එක වගේ නේ. ඔව්. එතකොට ඒකත් එක්ක කකුලේ ඇඟිලි අතේ ඇඟිලි මේ සමමිතික භවයේ චූටි කතාවක් මට කියන මේ ලොකු පිටිපස්සේ මෙන්න මේ පැත්තෙන් ලොකු දම් පාට රු නිල් පාට ලපයක් එහෙම උපන් වෙලා මේ අර කියන්නේ බර්ත් මාක් කියලා කියන්නේ බර්ත් මාක් එකක් එහෙම තිබුණාද මේ සමමිතික භවයේ වෙනසක් දැන් ඇහැක චූටි පිං වපරයක් හරි මොකක් හරි එහෙම මොකක් හරි ඔව් පොඩි වපරයක් තිබ්බා ඒකත් දැන් හරි නෑ පිං වපරයක් කියන වචනේ පාවිච්චි කරේ ඕන ජමුද වැඩි වචන හරියට අහගන්න මම පාවිච්චි කරපද පිං වපරයක් ඒක මේ හැමතිස්සෙම පේන එකක් නෙවෙයි. ඔව්. නිකන් හරියට ඉඳලා හිටලා බැලුවොත් ඔන්න පොඩ්ඩක් මේ අර අයිකන් ටැග් එකේ පොඩි වෙනසක්. අන්න හරි. ඔව්. හරි එහෙම නැතුව මේ වපරයක් කියලා මම වචනේ හරියට තේරුණා පිං වපරයක්. හොඳයි. ඔව්. එච්චරයි ඒ ඇරෙන්න කතාවක් නෑ. හරියට මේ කකුල් දෙක හරියට තියලා යනවනේ දෙපැත්තට තියන්නේ නෑනේ පොඩ අපි කියන්නේ බකලයි කියලා කියන්නේ. එහෙම නෑනේ සමමිතික භවයේ වෙනසක් ගැනයි මම මේ අහන්නේ. ඒ නිසයි මම මේක ඇහුවේ. ඒ ඇරෙන්න වෙන කතාවක් නෑනේ. නෑ. එහෙනම් ඉතින් කතාවක් නෑ වාසනාවන්ත උපතක් කිසිම අඩුපාඩුවක් නෑ තාත්තා ඔයාගේ උස කියන්න මට පොඩ්ඩක් මගේ 5.4යි 5.4යි මේ දරුවා උස යනවා 5.10ක් විතර ඒ වගේම සර් මට පොඩි දෙයක් දැනගන්න කොහොමද එයාගේ අනාගතය කිසිම කතාවක් නෑ ඉතාම හොඳ මොලයක් ඔයාට තේරෙන්නේ නැද්ද ටෙක්නොලොජි පැත්තට බොහෝම හොඳයි වගේ ෆෝන් එක දෙන්නකෝ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් තියෙනවා ඔව් ඒ කියන්නේ එන මීටරයක් ටක් ගාලා අල්ල ගන්න ඕනෝද එකතරේ කියලා දෙන්න ඕනේ මතකයි ඒක තමයි මම මේ කියන්නේ මීටරයක් කියන්නේ මල්ටිමීටරයක් මේක සෙන්ටිමීටරයක් නෙවෙයි 10ක් පෙන්නුවොත් 10 විදිහකට ඒ අහන එක ඒ විදිහටම කියනවා මේ පින්තූරේ ඒ කතාවක් නෑ ඉතින් මේක මල්ටිමීටරයක් මල්ටි ටැලන්ටඩ් ළමෙක් ඔයාට අතිශය වාසනාවන්ත දරුවෙක් ඉපදිලා ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නෑ ඊළඟ අවුරුදු 5 අපලත් නෑ 2030 වෙනකම් ආයෙ හඳහන් බලන්න ඕනෙත් නෑ මං වගේ අය ඕනම නෑ 2030 දී හඳහන බලන්න 2030 දී ලග්නේ රාෂ්ට්‍රයක් ලැබෙනවා ඒකදී අවශ්‍යවත් පිළිවෙත් කරගන්න කිසි කතාවක් නෑ හරිම වාසනාවක් ළමෙක් මේ ළමයා ටෙක්නොලොජි පැත්තට අරන් යන්න IT මැත්ස් ටෙක් බයෝ පැත්තට අරන් යන්න නිකන් තියරි පැත්ත ගෙනියන්න එපා ලැන්ග්වේජ් එකත් ඉංග්‍රීසි වලින් පටන් ගන්න සිංහල වලට දෙන්න එපා හරිද හරිනේ ගොඩක් හරි නිවස සිට ඔබටත් අපි මතක් කරන ඔබේ ජන්මපත්‍රය ඕන නොමිලයෙන් පරීක්ෂා කරවා ගන්න හැකියාවක් තියෙනවා 0112 599 132 තමයි අපේ මැදිරිය දුරකථන අංකය මේ පැත්තට කතා කරන්න ඔබේ ජන්මපත්‍රය අපි නොමිලේම පරීක්ෂා කරවා දෙන්න සූදානම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා ප්‍රශ්නේ අහන්න කලින් මේ මම හිතන්නේ අපි පසුගිය සති කිහිපෙදීම විවිධ වූ අපි කියන්නේ මේක අනාවැකියක් කියලා අපිට කියන්න පුළුවන් ඉතින් මේ අනාවැකිය තුලින් අපි පසුගිය සතියක පළ කරපු අනාවැකියක් මේ වෙද්දි සත්‍ය වෙලා තියෙනවා අනාවැකිය මොකක්ද කියලා අපි බලලැවිල්ලා අපි කතා බහට යමු. හොඳයි. හරි. අපි සූදානම් කෙටි වීඩියෝ පටයක් නරඹන්න මේ වීඩියෝ පටේ නරඹලා අපි නැවතත් අපේ කතා බහට එකතු වෙමු. ලෝකයේ හොඳේ මේ ශ්‍රී ලංකාව ගැන කතා කරන්නේ ලෝකයේ දකුණ සහ වම වෙන් වෙනවා. ඉදිරි කාලේ. ඒක එතකොට චීනය, උතුරු කොරියාව, ඉරානය, රුසියාව වගේ වාමාංශික රටවල් එක ගොඩකට එකතු වෙනවා.
දක්ෂිණාංශික රටවල් තව ගොඩකට එකතු වෙනවා. බොහෝ වෙලාවට තුන්වෙනි ලෝක යුද්ධය වගේ යුද්ධයකට මේ ලෝකයේ ඇදගෙන යන තරමේ ගැටුමකට මේ ලෝකයේ පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ සම්භාවිතාව ඉතා ඉහළයි. ගොඩක් වෙලාවට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ සංවිධාන මැදිහත් වෙලා මේක යම් පමණට සමනය කරගන්න උත්සාහ කරાવી නැත්නම් නම් මේක ගිනි ගොඩක් වෙන එක වෙනවා. හරි. මේක අනිවාර්යයෙන්ම මේ ඉන්ද්‍රවර්ණගේ ස්වභාවයත් රාහු කේතුගේ ස්වභාවයත් ගුරුගේ සෙනසුරුගේ ස්වභාවයත් හරි භයානක තත්වයක් මේ ඉස්සරහා කාර්තුව අප්‍රේල් 14 දක්වා. ඕන වෙලාවක මේක පැටලෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වාමවාදී කඳවුරෙන් මේක ආරම්භ වෙන්න පුළුවන්. ඒ කියන්නේ උතුරු කොරියාවෙන් චීනෙන් මේ ඉරානෙන් ඒ පැත්තකින් කොහෙන් හරි මේක පැටලෙන්න පුළුවන්. රුසියාවෙන් මේක පැටලෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඊළඟට හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම ගිනිකඳු පුපුරන ඒවා, සුනාමි විපත්, ජල විපත් මේ ආසියාකරයට ඉතා බහුලව සිද්ධ වෙන මේ කාර්තුවක් බලන්න ජනවාරි 5න් විතර පස්සේ ජනවාරි 10න් විතර පස්සේ මේ එළමෙන ජනවාරි මාසයේ ටිකක් ජල ප්‍රහාරයට ලක් වෙන කතන්දරයක් මේක මේ ආසියාවේ ලංකාවට ඇතුළත දෙකේ ලංකාව ගැන කිව්වේ නෑ කියලා. ඒක නිසා ආසියානු කලාපය ඉතා බරපතල කාරණයකට මේ විදිහට ලක් වෙන ගමන් ලෝකයක් මේ විදිහට විභේදනය වෙලා බෙදිලා කරුණු කාරණාවලට යන්න පුළුවන්. ජාතීන් අතර සමගිය තුරන් වෙන්න පුළුවන්. ඕක දැන් ශ්‍රී ලංකාවට ගත්තයින් පස්සේ අපේ රටේ ජනරාශී කැළඹිනේවා ජනමනස කලබන සිද්ධි මේ රටේ මිනිස්සුත් මහ විකෘති මානසිකත්වයකට යන්න පුළුවන් සහ රජය සහ මිනිස්සු අතර දුරස්ථභාවය වැඩි වෙන්න පුළුවන්. හැබැයි මට පේන කතාවක් තියෙනවා මේ රටේ මහා කුලකේ ජනතාව කුඩා කුලකේ රජය එතන ඉන්නේ 225යි. හැබැයි මහා කුලකයට 2 කෝටි 20 ලක්ෂයක් ඒක ඇතුලේ අයිති වෙනවා. මේගොල්ලෝ බෙදෙන්න පටන් ගන්නවා සහ මේ දුරස්ථභාවය වැඩි වෙන්න පටන් ගන්නවා. මම හිතන්නේ අපි මීට කලින් සතියේදී විශේෂ ප්‍රකාශයට පත් කරා අපේ රටේ වෙන්න පුළුවන් ආසියාකරේ වෙන්න පුළුවන් හැමෝම දන්න කෙනෙක් අපිට අහිමි වෙයි කියලා. ඒ වගේම මරණයක් අපිට පසුගිය වසරේදී අවාසනාවන්ත විදියට අපිට අහන්න දකින්න ලැබුණා. ඒ වගේම මම හිතන්නේ එතුමන් කිව්ව දේවල් වලින් බොහෝ දේවල් මේ විදිහට සපත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ දේ අපි කතා කරේ පසුගිය බදාදා හරියටම 31 වෙනිදා අපි කතා කරේ. ඊට සතියකට ආසන්න කාල සීමාව තුළදී ඇමරිකාව සහ වෙනසුලා අතර ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ වගේම දැන් ආසියාකරයේ ප්‍රධානම ගැටලුව බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ප්‍රබල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. අලුත් අවුරුද්දේ මීට වඩා වෙනස්කම් වෙයිද? අම්මෝ චමෝත් මම දැන් ගොඩාක් අය මගෙන් ඇහුවා හොඳ දේවල් කියන්නම නැද්ද? දැන් අම්මාව නිකන් මගේ අර යාළුවෙක් කතා කරලා ශාස්ත්‍රයට පේන්නේ නරක විතරද? ඔව් ඔයාලට පේන්නේ නරකම විතරද හොඳක් ඇත්තෙම නැද්ද? මේ අපිට එහෙම හොඳක් අහන්න සිද්ධ වෙන්නෙම නැද්ද කියලා මගේ එක යාළුවෙක් මට කතා කරලා කොහෙද ඉන්නේ? මම කිව්වා ගෙදර. මොකද කරන්නේ? මම කිව්වා ඇත්තටම මම ඒ වෙලාවේ නිදිගෙන හිටියේ. මම කිව්වා නිදි. මේ ලෝකෙම ගිනි තියලා නිදා ගන්න හදනවා. මේ මම මේ එන්න හදන්නේ නැපද මම ඇයි කිලිවරලා. බුලත් ටිකක් ගෙනල්ලා දෙන කාපිය කිව්වා. තව යාළුවෙක් කතා කරලා කොහෙද ඉන්නේ? ගෙදර. මේ ගෙදරද හරියනවද? මං කිව්වේ ඇයි මොකද්ද ප්‍රශ්නේ? මේ යාළුවෝ හිතවත් නට කියන්නේ මම මේ පුහුලකුත් ලෑස්ති කරගෙන පීයකුත් අරගෙන කපුවෙකුත් අරන් එන ගමන් පොඩ්ඩක් ඉන්න ගෙදරටලා බුබුලක් තියලා කටට බුබුලක් තියලා කපන්න යන්නේ කිව්වා. මේ කියන ඒවා මේ කටවහ කියලා නෑ කටවහ නෙවෙයි. මේ ලෝකේ ලෝකායතන ජ්‍යොතිර්විද්‍යාව ගණනය කරාම මේක එහෙම කියන්න පුළුවන්. නැත්තම් ඔයා හිතන්නේ චමෝත් ස්වර්ණවාහිනිය මේ ඔබතුමාට යලිත අවස්ථාව. දැන් මේ එළඹුණු වසරේ ආරම්භක පෝය තිබුණනේ. ආරම්භක පෝය පුදුමාකාර විදිහට මිනිස්සු උඩ බලාගෙන ඉන්න පටන් ගත්තේ නෑ අයියේ. සුපර් මූන් කියලා වචනයක් ආවා. දැන් ඉස්සෙල්ලා අපි කතා කරේ බ්ලඩ් මූන් නේ. සැප්තැම්බර් මාසේ 7 වෙනිදා තිබුණේ බ්ලඩ් මූන් ගිය අවුරුද්ද. දැන් මේක සුපර් මූන් වුණා. පුදුම සන්තෝෂයක් තිබුණේ 100ට 14කට වඩා හඳ ලොකුවට පේනවා. හරිනේ? ඊළඟ ආතර්ශිකලක් මධ්‍යස්ථානයේ විද්‍යාත්මක කාරණාවක් 100ට 14ට වඩා හඳ ලොකුවට පේනවා. වෙනදට වඩා 114ක් ලොකුයි. 130කට වැඩිය වෙනදට වඩා ආලෝකය වැඩි. එතකොට පෘථිවියේ සමීපතාවය වැඩි වුණ එකනේ උනේ. හඳ පෘථිවියට සමීප වෙනවා කියන්නෙම ගිනි කෙලියම්ම තමයි ආයි. ඒක එහෙම හොඳ එකක් නෙමෙයි. අර ඕනවට වැඩිය ඕනෑම දෙයක් ඕනෑම නෑ කියලා කියන කතාවක් තියෙනනේ. ඒ වගේ හඳ පෘථිවියට සමීප වුණානේ. මොකද්ද උනේ? හඳත් එක්ක බ්‍රහස්පති ඊළඟ වුණානේ. එතකොට හඳේ චන්ද්‍රය හතර දෙනාත් සරල සමාන්තර ඒකීය රේඛාවක පිහිටන අවස්ථාවකනේ මේ වුනේ. එතකොට බ්‍රහස්පතිගේ වටේ පුදුම විදිහේ ග්‍රහක කොටස් කරගෙන ගමන් තියෙනවා කියන එක අපි දන්නවනේ. දැන් මොකද්ද උනේ? විනාඩියකට 80කට වැඩිය ග්‍රහක කොටස් පෘථිවි වායු ගෝලයට ඇද වැටෙන්න පටන් ගත්තා නේ. එදා උදේ 4 ඉඳන් මේ 6 වෙනකන් ඔය පැය දෙක බුදුහාමේ කිව්වේ විනාඩියක් ඇතුළත එකක් දෙකක් වෙන්න ග්‍රහක කොටස් 80කට වැඩිය පැයකට අපේ පෘථිවිය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. ඒ හඳ නිසා
මේක තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ නැහැ. මේක විද්‍යාත්මක කතාව තේරෙන්නේ නැහැ. එහෙම කියන්න තරම් මන් දන්නේ එහෙම කියන්නෙත් නැහැ. හරි දැන් මම මේ හඳහම් බලන්න ඇවිල්ලා විද්‍යාව කතා කරන්න ගියාම දැන් මං කවුද කියලා මිනිස්සු කල්පනා කරනවා. මේ කතා කරන්නේ සයන්ස්, මේ කතා කරන්නේ ෆිසික්ස්. පුල් දැන් සුපර් මූන් හඳ ලං වෙන එක හොඳයි. හැබැයි ඒකත් එක්ක ග්‍රහක කොටස් ටික අරන් ආවා. මොකද බ්‍රහස්පති හිටියා හඳ ආස්සේ හඳේ ඒකීය රේඛාවක පිහිටියා. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රීය බලය කේන්ද්‍ර අපසාරී බලයට ලක් වුණා. මේගොල්ලෝ පුළුවන් තරම් පෘථිවියට ඇදුණා. හැබැයි ඉතින් අර චූටි ජිල් බෝල වගේ, ටීප් බෝල වගේ, දඹ බෝල වගේ ටෙනිස් බෝල වගේ ඒවා ඇවිල්ලා මේක මේ පෘථිවි වායු ගෝලය ආක්‍රමණය කරපු නිසා හොඳයි. ඕක වර්ග කිලෝමීටර් මේ එකක් එහෙම නැත්නම් මීටර් වර්ග මීටර් 100ක 150ක වගේ එකක් ආවනම් එහෙම අපිට ඉතින් මේ පෘථිවියේ ඉතින් ආයි වාසය කරලා හමාරයි. ඒ නිසා විද්‍යාත්මක කාරණේ ඒක. දැන් එතනින් ඒ කිවුරුනා කියලා කට්ටිය හිතන්නේ ඔය සුපර් මූන් ලංකාව එනකොට වඩදිය බාදිය ඇති වෙන්නේ හඳ නිසා කියන එක අපි චමොත් දන්න ඕනේ. අපි 8 9 වසරේදී අපි ඉගෙන ගන්න වඩදිය ඇති වෙන්නේ හඳ නිසා. බාදිය ඇති වෙන්නේ හඳ නිසා. හඳ කොහෙද වතුරේ. දැන් මොකද මම ඒ නිසා තමයි කියලා ගියේ ඔන්න ආසියාවට සමකේ ආශ්‍රිත රටවල් වලට මෙන්න මෙහෙම ඛේද වාචකයක් ඇති වෙනවා කියලා ගියේ ඒක. ඒ විද්‍යාවක් මම කතා කරන්නේ. ජ්‍යොතිර්විද්‍යාවගෙන විද්‍යාව. එතකොට දැන් බලන්න හඳ ආව අපට ලං වුණා පෘථුවියට සමකේ අපට තමයි මේකේ බලවත්ම වෙනුව තිබුණේ. මේකත් එක ජල දහරාවක් ඇදගෙන ආව. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඉන්දියන් සාගරයේ සුළුකුණාටුවක් මේ වෙලාවේනේ. ඒක අවපාතයක් දක්වා වර්ධනය වෙන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයේ තියෙන්නේ. ඒතකොට මම මේක කියන්නේ දෙසැම්බර් 24 පළවෙනි වතාවට ඊළඟට කියන දෙසැම්බර් 31. එහෙම කිව්වම කට්ටිය කියන කටට තියලා බුලක් කපන බුලත් ටිකක් කාට එහෙම වගේ කතා කියන. ඒක නෙමෙයි කතන්දරේ. මේක තේරුම් අරගන්න මේක විද්‍යාවක්. මේක විද්‍යාව දන්න හැමෝටම තේරෙනවා. ජලය කියන්නේ හඳත් එක්ක ගමන් කරන දෙයක්. එයා ඕනවට වඩා ලං වෙනවා කියලා කියන්නේ ජල ගෝලයේ 114කට 15කට වැඩි ප්‍රමාණයක් ඒ අදාළ කලාපයට ලං වෙනවා. එතකොට වාසුලි කුණාටු ඒ කියන්නේ වායු ගෝලයේ ජල ගෝලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වායු ගෝලයේ ජලය තියාගෙන ඉන්න බෑනේ එක්තරා මට්ටමකට විතරයි තියාගෙන ඉන්න පුළුවන්. ඒක ඝනීභවන වෙච්ච ගමන් ඇද හැලෙන්න එපයි. ඒ ඇද හැලෙන්නේ ආසියාවට. අංශක බිඳුවේ නිරක්ෂය අංශක 10 15 අතර ප්‍රමාණය විනාශ වෙනවා. ඒ නිසා තමයි මේ කතාව මේ විදිහට කියන්නේ. ඒක ඊළඟ අප්‍රේල් දක්වා යනවා. ඒක ඊළඟ අප්‍රේල් දක්වා ඒ පළවෙනි කාර්තුවට යනවා කියලා කියන්නේ මෙතනින් මාස 3කට එහා පැත්තේ භූමිකම්පාත් වෙන්න පුළුවන්. එතකොට සුනාමිත් වෙන්න පුළුවන්. හරිනේ ගිනි කඳු පුපුරන්න පුළුවන්. මේ පොළොව දෙදරන්න පටන් ගන්නවා. මේ කේන්ද්‍ර අපසාරී බලය මේ ගුරුත්ව කේන්ද්‍රීය බලය මේ දෙන්නගේ ගැට්ටනේ හරි විද්‍යාත්මකයි. මේක දරන්න බෑ භූමියට. ඒ නිසා දැන් ඉන්දියාවේ ඊයේ රික්ටර් මාපක 5.1ක් නේ ඇසෑම් ප්‍රදේශ. ඕක ඉවර වෙන්නේ නැහැ. ඕක හෙල්ලි යනවා. ඒක නිසා මේක අසුභවාදීව ගන්න එපා. මේ කාරණේ විද්‍යාත්මකයි. මේක ආතසික්ලක් මධ්‍යස්ථානයේ දන්න කෙනෙක් ඇහුවොත් මේක විද්‍යාත්මකව කියලා දේවි. ඒ නිසා මේක ජ්‍යොතිර්විද්‍යාවත් විද්‍යාත්මකයි. මේක ඇස්ට්‍රොලොජි ඒගොල්ලෝ කරන්නේ ඇස්ට්‍රෝ මිනි. ඒගොල්ලෝ තාරකා විද්‍යාව මේ කරනවා. මේක ඒ ග්‍රහයන් අතර මේක ජ්‍යොතිර්විද්‍යාව කියලා වෙනම කොටසක් කරන් සූර්යයා මුල් කරගෙන මේ ග්‍රහයන් නම දෙනා මුල් කරගෙන මේ වැඩේ කරගෙන යනවා. මේ දෙකම එකක් කරන්නේ දෙවිදියකට. මේකේ තියෙන මූලධර්ම එක විදියක්, ඒකේ තියෙන මූලධර්ම තව විදියක්. හැබැයි දෙගොල්ලම කරන්නේ එකම වැඩේ. අපිට මම හිතන්නේ තවත් හිතවතියක් මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා දුරකථනයෙන් සුරේකා මහත්මිය අයබෝවන් සුබ දැසනක්. සුබ දැසනක් උපන්දිනේ කියන්නකෝ. 1983 නොවැම්බර් 11 වෙනි මාසේ 28 වෙනිදා හරි. වෙලාව 2:59 දවල්. දහවල් 2:59. ලග්නේ මීනද? කොහෙද ඉපදුනේ? කළුබෝවිල. කොළඹ කළුබෝවිල. කාගේද මේ ජන්මපත්‍රය? මගේ අයියගේ. ඔයාගේ අයියාගේ. අයියා නම් සැර පරුෂ මිනිස්සෙක් සහ පෙනුම තියෙන මිනිස්සෙක්. මට කියන්න ඕනේ මෙන්න මෙහෙම කතා ටිකක්. දැන් නම් මේ වෙලාවේ අයියට කාරණා දෙක තුනක් තියෙනවා. අයියට විදේශගත වෙන්න කාරණාවක් තියෙනවා. විවාහය පිළිබඳව අසුභවාදී කාරණාවකුත් තියෙනවා. හරි ආර්ථිකයේ සෞඛ්‍ය පිළිබඳ සුභවාදී කාරණාවකුත් නැහැ. මම මෙන්න මේ අහන එකට ඉස්සෙල්ලම උත්තර දෙන්නකෝ. මේක අහන්නේ නිකන් කටරෙනවට නෙවෙයි. විවාහ වුණා නම් විවාහය සාර්ථකද? විවාහ වුණාද කියලා ඉස්සෙල්ලම කියලා පටන් ගන්නකෝ. ඒක තමයි ලේසිම කතාව. විදේශගත යෝගයක් තියෙනවා. ඒක අමතක කළා මම මේ කතා කරන්නේ. විවාහ වුණා මහත්තයා. විවාහ නම් මේ සාර්ථක නැත. ඒක තමයි. මම ඒක තමයි විවාහ වුණා නම් විවාහය තියෙන්නේ නැහැ. ඒක ඩිවෝර්ස් එකකට යන්න ඕනේ. එක්ක සෙපරේට්. එහෙම නැත්නම් එක ගෙදර කාමර දෙකේ නැත්නම් දෙන්න දෙපැත්තේ කීයටවත් මේ විවාහය සාර්ථක වෙන්නේ නැහැ. අහන්නම දෙයක් නැතුව අහපු කතාවක් නෙවෙයි චමෝන්. දැන් කියන්නකෝ එක ගෙදර කාමර දෙකේද දෙන්න දෙපැත්තට ගියාද එහෙම නැත්නම් ඔයත් ඉන්න මාත් ඉන්නම් කියලා ඔන්න ඔය ඉන්නවද?
එහෙම තමයි හිටියේ මහත්තයා. මගේ අයියා මේ ජීවිතුන් අතරත් මේ විවාහයේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ විවාහයේ ප්‍රශ්න නිසාද එහෙම වුනේ? විවාහය කරන්න එපා කියලා කිව්ව මහත්තයා. අපි මේ පැත්තට දැනුම් දුන්නා. දුන්නට මේ ඒගොල්ලෝ පොඩ්ඩක් සැලකුවේ නෑ. ආයෙ ඉතින් විවාහ වුණා. අන්තිමේදී උපරිම ගැටලු වලටපත් වුණා යාට. අද්දේවියනේ විවාහ වෙන්න බෑ. නැත්තම් මන් දැන් මේක අහන්න කියන්න වෙන දේවල් නැතුව දානේ 1983 විවාහයක් ගැන අහනවද මොන ගොන් කතාවද 83 මිනිස්සෙක් විවාහයක් ගැන කතා කරන්න වෙලාවක් නෙවෙයිනේ 83 ගේ මිනිස්සෙක් කියන්නේ විවාහ වෙලා ළමයි හදලා ගමනක් යන ගමන් දැන් සෞඛ්‍ය ආර්ථික ගැන කතා කරන්නේ මේකේ පළවෙනි ගැටලුව විවාහය නිසාමයි කතා කරේ ඒක නම් කීයටවත් හරියන්නේ අන්තිමට ඒකම නිසාම හිත ඇවුලෙන් මේ එයා ජීවිතක්ෂයටපත් වුණාද ඒ කියන්නේ මහත්තයාට දරුවෙකුත් ඉන්නවා මේ සැප්තැම්බර් මේ 2024 ඔක්තෝබර් 20 තමයි නැතුනේ යා. නිින්දෙම නැතුණා heart attack එකක් තමයි කිව්වේ. හරි heart attack එකක් වෙන්න එපා ඉතින්. ඕකෙම හිතේ අමාරුව හැදිලා වෙන්නේ ඔය heart attack එකේ ඉන්නේ නැත්තේ. මං ඇහුවනේ සෞඛ්‍ය පිළිබඳ අහන්නත් තියෙනවා. බෙන්ඩේ දවසේ ඉඳන්ම ගැටලු තමයි. අනේ දෙවියනේ කසාද බඳින්න පුළුවන් නම් පටන් ගත්ත ගමන් ඒක ගැන අහන්නේ නෑනේ. මං කියවනේ අනිවාර්යෙන් විවාහය ගැන කතා කරන්න ඊළඟට සෞඛ්‍ය ගැන කතා කරන්න. ඊට පස්සේ දැන් ඔක්කොම කඩින් එක කියලිවර කරන්නේ. දැන් මට කියන්න දෙයක් ඉතුරු කරේ නෑනේ නේ. ඒක නිසා දැන් ඉතුරු ටික මට කියන්න විදිහක් නෑ. ආයේ ඉතින් රටේ අය තේරුම් ගන්න මේව කටට එනවට කියනවා නෙවෙයි. මෙන්න හඳහන් විවාහ වෙන්න බෑ මිනි මරණ හඳහන්. හරි? මිනිස්සයා ගෙදරින් යවන හඳහන්. ජීවිතේට මේ වගේ අයට විවාහ වෙන්න බෑ. විවාහ වෙනවනම් මේක පෙර භවයේ පට්ටම අකුසලයක් මේක. ඕක කියන්නකෝ ජමොත්. දැන් මේ කියන්නේ පෙර භවයේ කරපු පාප කර්මයක් මේ භවයේ මේ ජන්මපත්‍රයේ පෙන්නනවා. හරිනේ? පෙර භවයේ කර පාප කර්මයක් මේ භවයේ මේ ජන්මපත්‍රයේ පෙන්න. ආසන්න උදාහරණයක් කියන්නකෝ. පෙර භවයේ කුරුළු කූඩුවක් හරි බිම දාලා මේ මිනිස්සයා. මොකක් හරි පවුලකට කරපු අනර්ථයක් තමයි මේ තියෙන්නේ. අපි ඒ කරන පව අපේ පස්සෙන් එනවා කියලානේ අපේ බෞද්ධ දර්ශනය කියන්නේ මේක හරියටම හරි. ඒක නිසා තමයි බය නැතුව ඒ කතන්දරය ඇහුවේ. හරි? එතකොට අපි මේ භවයේ එවැනි පාප කේන්ද්‍ර තියෙනවා නම් විවාහය සම්බන්ධ පාපයක් සටහන් වෙනවා නම් එවැනිම පාපයක් සටහන් වූ කේන්ද්‍රයක් සටහන් කරගන්න ඕන. ඒක ගැටුවක් නැහැ. ඇයි දෙයනේ රිනයි දනනේ. තරාදියක් ගත්තා මේ පැත්තට 500 පඩියක් දැම්ම මෙහෙමනේ තරාදිය තියෙන්නේ. මේ පැත්තට 500ක් දාන්නකො මොනවා හරි. එතකොට මේක සමපාතයිනේ පොත වගේ වහන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම විවාහ වෙනවා නම් මේ රටේ මහ ජනතාවට හොඳට කියන්නේ තමන්ගේ දරුවන්ගේ හඳහන බලන්න එකක් මේ ගෙට ගන්න හදන්නේ කවුද ජීවිතේට එකතු කරගන්න හදන්නේ කවුද කියලා මම කියන්න මම දන්නේ මට පුළුවන් කියන්න මේ මොන જાතිය එකක්ද කියලා. දෙක මේක කරගෙන යන්න පුළුවන්ද බැරිද කියලාත් කියන්නම්. එහෙම පාප තියෙනවා නම් ශනි මංගල දෝෂය, ශනි 7, කුජ 7, කුජ 8, හරි රාහු 7, කේතු 7 ඒ ජර මර ඔන්න ඔය ටිකක් තියෙනවා නම් අනිවාර්යෙන් පෙර භවයේ විවාහය සම්බන්ධ අකුසලයක් මෙතන තියෙනවා. ඒ අකුසලයේ සමනය කරගන්න පුළුවන් එකම ක්‍රමේ එවැනිම අකුසලයක් සහිත කේන්ද්‍ර සටහනක් එකතු කරන එක. එතකොට බලයට බලය සමපාතයි, ඍණයි ධන පාපය අහෝසි කරන්න පුළුවන් මේ විද්‍යාව. හරි. එතකොට මේක තේරුම් ගන්න නැතුව යාළු වෙනවා, මේ සම්බන්ධ වෙනවා, එහෙම නැත්නම් දීපල කසාද බඳිනවා, එහෙම නැත්නම් එයා දොස්තර නිසා අතාරින්න බෑ, එයා ඉංජිනේරුවා නිසා අතාරින්න බෑ, එයාගේ තාත්තම මට හරි ආදරේ ඒ මම පුතා වගේ ඒ නිසා අතාරින්න බෑ. සමහරවිට ඊ ආව නර්ස් කෙනෙක් රෝහල කියන විදිහක් නැහැ. මේ ඉස්කෝලේ යන කාලේ සම්බන්ධේ ඩිවෝස් ඔය වගේම මං ඇවිත් ඇයි දරුවෝ මේ ඔයා මේ මිනිස්සයා විවාහ වුණේ මේ විදිහ. දැන් මට දුක හිතුණා, මට අනුකම්පා හිතුණා. මං අවුරුදු ඉස්කෝලේ යන කාලේ යාළු වෙච්ච නිසා මට මං ඇත්තටම යාට අනුකම්පා කරලා විවාහ වුණේ. මං හිතුවා හදා ගන්න පුළුවන් වේවි කියලා. මං කිව්වා හදා ගන්න ඕන නම් බල්ලෙක් හරි පූසෙක් හරි ගත්තා නම් ඉවරනේ. ඉතින් උන් අපි කියන විදිහට හැදෙනවනේ. හැදිච්ච නැති එක හදා අනේ විවාහ වෙනවා හැදිච්ච එකෙක් කසාද බදින. හැදිච්ච මිනිස්සෙක් එක්ක කියන්නේ. හැදිච්ච ගෑනු ළමෙක් එක්ක කියන්නේ. ගෙනල්ලා නම් හදන්න හිතන්නවත් එපා. ආයි ජීවිතේට කරන්න බැරි වැඩක් උක. ආයි අරන් ඇවිල්ලා හදන්න බෑ හොඳේ. අම්මා තාත්තට හදන්න බැරි එක ආයි ගෙනල්ලා නම් හදන්න බෑ ජීවිතේට. ඒක නම් ආයි පුදුමාකාර කරුමයක් ඈ. ආයි අම්මා තාත්තට බැරි එක කොහෙ ගෙනල්ලා හදන්නද? ඒක නේ හදා ගන්න ඕන නම් බල්ලෙක් හරි පූසෙක් හරි ගන්න. මොකද කියන විදිහට හදා ගන්න පුළුවන්. මිනිස්සුયો කියන જાතිය නම් හැදිච්ච නැති කෙනෙක් ගේ හරියකට ගන්න එපා. හදන්න නම් හම්බ වෙන්නේ නැහැ. මුළු ජීවිතේම විනාසයි. හැමදාම කනස්සෙල්ලෙන් ඉන්න වෙන්නේ. පිළිවෙලක් නැහැ, ක්‍රමයක් නැහැ, පිරිසිදුකමක් නැහැ. ගත්ත දේ ගත තැන තියන්න දන්නේ නැහැ. දවසේම නිදි මහා විනාශයක්. මුළු ගෙවල් එක්කම කාලකන්ණි වෙලා යනවා. ඒ නිසා
ඒවත් තේරුම් ගන්න මේක පැහැදිලිව විවාහය සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඔයා මට කියන්න කලින් මං කිව්වා ඊළඟට සෞඛ්‍ය ගැන අහන්න හිටියේ. දැන් ඉතින් කතාවක් නැහැ. මේක ඉතින් එයා ගෙනාවු කර්ම ශක්තිය මේක ගැන කතා කරලා වැඩක් නැහැ. අනිත් එක අයියා ටිකක් දරුණුයිනේ. අයියා ටිකක් මං ගාටෝ මේ දුරකථන ඒක නිසා මේ ගැන කතා කරලා වැඩක් නැහැ. රටේ මිනිස්සු තේරුම් ගන්න, රටේ දෙමව්පියෝ තේරුම් ගන්න. ඔන්න දරුවන්ගේ හඳහම් බලන්න නැතුව විවාහ වුණොත් ඔබේ දරුවාටත් ඔය ඛේද වාචකයට ලක් වෙන්න වෙනවාමයි. එදාට අඬ අඬා හඳහම් බලන්න ලෑස්ති වෙන්න එපා. අස්සය ගියාම ස්ථාලේ වහන සාත්තරයක් නෙමෙයි මේක. ඉන්දික මහත්මයා මේ වෙලාවේ අපිත් එක්ක මහනුවර ඉඳලා එකතු වෙලා ඉන්නවා. ආයුබෝවන් සුබම සුබ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබතුමාට. සුබ දැසනක් උපන්දිනේ කියන්නකෝ. 2016 හා පෙබරවාරි 20 කොණ්ඩ ඉන්නකෝ 2016 පෙබරවාරි 20 දෙවනි මාසේ 20 සවස 5:20ට සවස 5:20 කොහෙද ඉපදුනේ? මහනුවර. මහනුවර කටකද ලග්නේ? කටකලක් දුවද පුතාද? පුතා. හොඳ පුතෙක් ආ. හැබැයි පහුගිය කාලේ නිදිමත කම්මැලි ගතිය තිබුණා. මේ මට කියන්නකෝ මේ මේකේ මේ ශනි මංගල දුමයා සැරයියා. මෙයා කාටවත් ඔළුව නවන්නේ නැහැ. හැබැයි හිත හොඳයි. ටිකක් සෙම තියෙනවද තාත්තා? මම මේ අනවශ්‍ය ප්‍රශ්නයක් අහන්නේ. ටිකක් සෙම ගතිය නිතර තියෙනවද? සයිනසීස් තියෙනවද? නිතර ඒක පීඩාවට ලක් වෙන බව කඳහනේ පෙන්වනවා. ඒක ඔබ අත්දකින්නවද කියලා කියන්නකෝ ඔක්කොටම කලින්. සෙම ටිකක් තියෙනවා. හරි. හැබැයි පහුගිය කාලේ නම් දරුවට මාර කපලයි. හරිද? අතපය කඩා ගන්න තරම ඔළුව පලා ගන්න තරමට ඉස්කෝලේ පන්තියේ පොතේ වැඩ කරන්න නැත්තරමට ඔළුව බර නිදිමත කම්මැලි ගති කොන්ද කකුල් දනි සත බර ආච්චි වගේ සීය වගේ කෙඳිරි ගන්න තරමට වැඩේ යවුල්. මට කියන්න පහුගිය අවුරුදු 4 තුල මේ කොන්ද කකුල් දනි සත පය මාරු නිදිමත කම්මැලි ගති හිතුවක්කාරකම් වලට ලක් වුණාද? එහෙම නැත්නම් මොනවා හරි අනතුරකට භාජනය වුණු දරුවෙක්ද කියලා චුට්ටක් කියන්න. ඒක ස්නායසල් රුධිරගත වෙන්නත් පුළුවන්, අනතුරක් වෙන්නත් පුළුවන්, ටික හිතුවක්කාරකම් වෙන්නත් පුළුවන්. මොකද තත්ත්වය පහුගිය අවුරුදු 4 දැන් කතාවක් නැහැ. දැන් මම එක වෙනම විසඳ ගන්නම්. ඇක්සිඩන්ට් වුණත් නම් උන්නේ නැහැ සර්. ඔපරේෂන් ගත්තේම කරා. ඒක තමයි මම අහන්නේ ස්නායසල් රුධිරගත ගැටලුවක්. වචනේ හරියට කිව්වා හරි. එතකොට ස්නායසල් රුධිරගත ගැටලුවක් අනතුරක්. එතකොට හරි. මොකද්ද මේ ඔපරේෂන් එක? පල්ලෙහා පහලට එන්නේ. පහලට එන්නේ සමමිතික භවයේ වෙනසක් මෙයාගෙත් පෙන්නනවා. ඒ කියන්නේ වෘෂණ කෝෂ මුත්‍රාශය ආශ්‍රිත එහෙම නැත්නම් මේ පුතෙක් කියලා කියවනේ ලිංගය ආශ්‍රිත මොන හරි ඔපරේෂන් එකක්ද? ඔව් සර්. එතකොට මේ යූරින් පාස් වෙන්නේ නැති එකක්ද එහෙම නැත්නම් හරියට නාල පිටම නැති කතන්දරයක්ද මේ කියන්නේ? නාල පිටලා නැති කතන්දර. නාල පිටලා නැහැ. හරි. ඔපරේෂන් එක සාර්ථකයි. සාර්ථකයි. 100% සාර්ථකයි. කිසිම ගැටලුවක් නැහැ. ඔපරේෂන් එක 100% සාර්ථකයි. දැන් කොල්ල ඉගෙන ගන්නවා. හරිද? දැන් කොල්ල ඉගෙන ගන්නවා, සින්දු කියනවා, නටනවා, චිත්‍ර දිනනවා, නිර්මාණ කරනවා, ක්‍රීඩා කරන්න හොඳට දක්ෂ දරුවෙක්. හොඳ නායකත්වයේ දක්ෂ දරුවෙක්. මේක ආයේ කාටවත් ඔළුව නවන්නෙත් නැහැ. කවුරුවක් ගණන් ගන්නෙත් නැහැ. එයා ක්‍රමයට ඉන්න හරි මව්වත් දරුවෙක්. තාත්තට ඒ ටික තේරෙනවද කියන්නකෝ ඊළඟට? ඔව් සර්. හරි. එහෙමනම් කතාවක් නැහැ. ඊළඟ අවුරුදු 5 අපි හඳහම් බලන්නේ නැහැ. ඊළඟ අවුරුදු 5ට හඳහම් බැලීමේ අවශ්‍යතාවයක් නැහැ. දරුවෝ ඉගෙන ගන්නවා. අනාගතේ ඊටාම ගුණ යහපත් දරුවෙක් බිහි වෙනවා. ඊටා බුද්ධිමත් දරුවෙක් බිහි වෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. අතිශය ගුණ යහපත් ළමයෙක් ඉන්න. හැබැයි මෙයාට තරහෙන් කිසි දෙයක් කියන්න එපා. චණ්ඩිකමෙන් කිසි දෙයක් කියන්න එපා. ඔන්න ඔබතුමන්ට හෙලිත අවස්ථාව. මං කියන එක තේරුණාද තාත්තා? මෙයාට සැර කරන්න එපා. සැරෙන් කිසි දෙයක් කියන්න එපා. මොකද ඔයාටම තේරෙනද එහෙම සැර කළා මේ නවත්ත ගන්න පුළුවන් පුතණ්ඩියෙන් නෙවෙයි මේ. එහෙම ගණන් ගන්නෑ. දැනෙනවද? සර් මේ පාර සිස්සත් ලියනවා. කිසිම කතාවක් නැහැ. කොල්ලට ශිෂ්‍යත්ව පාස් වෙන්න පුළුවන්. හොඳ බුද්ධිමත් ළමයෙක්. වැඩේ හරියට කරගන්න. වැඩේ කොට දාගන්න පුළුවන්. මෙන්න මේ සෙම පීනස පීඩ් මේ ටික අයින් කරගන්න. මේක ගැන කල්පනාවෙන් ජීවත් වෙන්න. හරිනේ? හරි සර්. හරි. බුදු සරණයි කිසි ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ ගොඩ හොඳ දරුවෙක්. නිවසෙන් අපි ඔබටත් මතක් කරන ඕන ඔබේ ජනපත්‍රය පරීක්ෂා කරවා ගන්න හැකියාවක් තියෙනවා. අපේ අවසන් විනාඩි කිහිපයත් එක්ක අපි එකතුලා ඉන්නේ. හින්දික්මට කතා කරන මේ පැත්තට 0112 599 132 0112 599 කියන අපේ තිරේ දිස්සන මේ දුරකථන අංකයට කතා කරලා ඔන්න ඔබේ ජන්මපත්‍රය නොමිලේම පරීක්ෂා කරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔව් චමෝත් ඇත්තටම මේ විෂය හරි විද්‍යාත්මකයි. මම හැමදාම කියනවා මේ විෂය විද්‍යාත්මකව වටහා ගන්න ඕන. මේ විෂය ගැඹුර අපි අධ්‍යයනය කර ගන්න ඕන. මේ විෂයෙන් තියෙන ගන්න තියෙන වැඩ ටික හරියට ගන්න ඕන. මේක හරි වටින වැඩක්. වෙලා තියෙන්නේ අපේ රටේ සමහරක් මිනිස්සු ඉන්නෝ හරි උද්දච්චයි. හරි ලොකුකමයි. ඒගොල්ලෝ හිතන් ඉන්නෝ ඒගොල්ලෝ උපාධියක් ගත්ත පමණින් ඒගොල්ලෝ රජේ හරි පෞද්ගලික අංශයක හරි
නිකන් එක අපි එක්සිකියුටිව් ලෙවල් කියන පුටුවක වාඩුණාම බුදුම මේ අපේ රටේ ඉන්න මිනිස්සු බහුතරයක් හරි මාන්නක්කාරයිනේ. එහෙම එකක් තියෙනවා. ලොකු මාන්නයක් තියෙන මිනිස්සු ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ කැමති නැහැ ගොඩක් වෙලාවට තව කෙනෙක්ගෙන් ජීවිතය ගැන උපදේශයක් ගන්න. විශේෂයෙන් තමන් මේ දරුවෝ හැදුවම මේ තමන්ගේ දරුවන්ගේ දිශානතිය දැන් මම කියන්නේ ස්නායු සැල් රුධිරගත ගැටලුවක්. හරිද? අනතුරක්. හරිනේ පහුගිය කාලේ හිතුවක්කාරකමක් කොන්දේ කකුල් දණි සතපය අමාරුවක්. මේ කියන කාරණේ විද්‍යාත්මකයිනේ. මේ 2016 ඉපදුණු දරුවෙක් තාම අවුරුදු 9යි. ඒතකොට මේවා කොහොමද මෙහෙම කියන්නේ? මේ විද්‍යාවක් මේක ඇතුලේ තියෙනවා. මේක සයන්ස් එකක් මේක ඇතුලේ තියෙනවා. හැබැයි මේක ඉගෙන ගත්තේ නැති මිනිස්සු බහුබූත කරන එක අපිට අදාළ නැහැ. කොයි වෙඩෙත් එහෙමනේ. එහෙම මේ යන්තම් සන්තම් පොතක් කියවගත්ත මිනිස්සු ලොකු බෝඩ් එකක් ගාගෙන සමහරගේ ගෙවල් ගාමින් යන්න බෑ. මං අර මේ සමහර මම එක බෝඩ් එකක් දාගෙන මට පණ බයයි ගෙදර ගාමින් යන්න. මගේ අම්මේ ඒ තරම් මහ විශාල දැවැන්ත චරිතයක් ඉන්නේ. ඒ මිනිස්සයා ගියාම ගිලීද කියලා බය. ඒකේ තියෙන ඒ වගේ හැටියට මොනවා කියයිද කියලා හිතෙන්නේ නැහැ. හැබැයි ඉතින් ගියපු මිනිස්සු කියනවා ඉතින් ඇති දෙයක් නැහැ කරපු දෙයක්වත් නැහැ. අල්ලපු ගෙදර මිනිස්සුත් ඇවිල්ලා මගෙන් තමයි හදාන්න බලාගෙන ගියේ. ඉතින් මම මේ ලොකුකමට කියනනේ මම මාර චරිතයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේක විද්‍යාත්මකයි. මේ විෂය හරි වටින විෂයක්. මේ විෂයේ වැඩ ටික දැන් මහා මිනිස්සු ටික විනාශයි ඒගොල්ලන්ට වෙන්න දෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. අඩු ගානේ දරුවන්ගේ ජීවිතවත් කොයි දිශාන්ට යන්නේ කොහොමද වෙන්නේ මේ කවුද කින්දමන්ද කියලා හොයාගන්න ඒ වැඩේ කරලා තියන්න. මං ළඟට එන්න එපා. තමන්ගේ ගමේ ජ්‍යොතිර්වේදියෝ ඉන්නවා. ඔවුන් ළඟට යන්න කිසි වෙලාවක කිසි කෙනෙකුට මේ වැඩසටහන බල ආරාධනා කරන්න නැහැ ඉන්න කියලා. ඒ නිසා තමන්ගේ ගමේ ජ්‍යොතිර්වේදියාකට දක්ෂයා ගාවට යන්න රැලි වලට නම් යන්න එපා. රැලි නම් සෑහෙන්න ආවා. අන්තිමට සුනාමිත් ආවා. දැන් හෙට අනිත් ලොකු ජල ප්‍රහාරයකට ලක් වෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිත ගැන අවධානයෙන් ඉඳලා දරුවන්ගේ ජීවිත හදන්න වෙන මුකුත් කරන්න එපා. සල්ලි නාස්ති කරනෝනේ ඇති වෙන්නේ එක දේවල් වලට. මේ වැඩේ එක සැරයක් කරගෙන බලන්නකෝ. මේ කියන්නේ කරන්නේ මොකද්ද කියලා. ඒක කරන්නේ නැහනේ. සුසන්ත මහත්මයා ඔන්න මේ වෙලාවේ අපිත් එක්ක සීදුවේ ඉඳලා එකතු වෙලා ඉන්නවා. ආයිබෝන් සුබ දැසනක් ඔබතුමන්ට. ආයිබෝන් සුබ දැසනක් උපන්දිනේ කියන්නකෝ. 1997 ඇහෙන්නේ 1997 අනේ ඔය මේ අපි රූපවාහිනී සද්ද පොඩ්ඩක් අඩු කරලා ඔබතුමා දුරකථනයෙන් විතරක් පිළිතුරු ලබා දෙන්න. එතකොට මම හිතන්නේ අපිට පැහැදිලිව මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න පුළුවන්. 97 7 වෙනි මාසේ 17 ජූලි මාසේ 17 ඔව් 17 1997 7 වෙනි මාසේ 17 හරි. උපන්න වෙලාව රාත්‍රී 12:16ට. රාත්‍රී 12:16ට. කොහෙද ඉපදුනේ? ගම්පහ රාගමනේ? ඔව්. මට කියන්නකෝ නැවත උපන් දිනේ 1997 7 වෙනි මාසේ 16 වෙනිදා 17 වෙනිදා 17 රාත්‍රී 12:10 11යිද 12යිද 11:16 12යි 12:16ට. අනේ මන් හරියට හෙන්නේ ලග්නේ අනේ මන්ද චමෝද් මේ තාක්ෂණික දෝෂයක්. තාක්ෂණික දෝෂයක් එනවා නිතරම මන් දන්නේ මොකක්ද කියලා යාදාන බලන්න එපා කියලාමයි කියන්නේ. 1997 7 වෙනි මාසේ 16 වෙනිදා 17 වෙනිදානේ 17 වෙනිදා රාත්‍රී 12:16ට නේ 12:16ට රාගම. ඕ ලග්නේ මීන නේද? ඔව් මා. හප්පච්චි කියලා වැඩක් නැහැ මේ මම මේ අහන පළවෙනි ප්‍රශ්නෙට අනේ ඔව් නෑ කියලා විතරක් කියන්නේ විග්‍රහ කරන්න යන විතර මට කියන්න දෙයක් නෑ අර ඉස්සෙල්ල වෙල විවාහය ගැන ආපු ගමන් ඒක නිසා මැරිලා ගියා කියලා. එපා මං කියන්නම්. විදේශගත යෝගයක් ප්‍රබලව තියෙන කෙනෙක් ලංකාවෙන් මේ වෙලාවේ යන්නම ඕන එළියට. ඇයි ඉන්නේ කියලා විතරක් කියන්නකෝ. නෑ මං අහන්නේ මේ කාගේද හඳහන මේ හරි. එතකොට මේ වෙලාවේ විදේශගත වෙන්නම ඕන. ඒ දුව එහෙම සම්බන්ධයක් එහෙම අදහසක් එහෙම කැමැත්තක් ප්‍රකාශ කළේම නැද්ද කියලා කියන්නකෝ ඉස්සෙල්ලා මට. නෑ බා. යන්නම අදහසක් නැහැ. හරි. දැන් මෙහි හිටියොත් හරි හම්බ කරන දෙයක් යා දෙන්නෙත් නැහැ. කරන කියන දෙයක් පිළිබඳව අදහසක් ඇත්තෙත් නැහැ. විවාහ වෙන්න මේ වෙලාවේ අවස්ථාවක් ඇත්තෙත් නැහැ. 2030 වෙනකන් අපලයි. දුව කියයි කොණ්ඩේ යනවා කියයි. ඇඟපත කොන්ද රිදෙනවා කියලා කියයි. නිදිමත කම්මැලි ගති තියෙනවා කියයි. කරන කියන රැකියාව පිළිබඳවත් මේ එහෙම ලොකු මේ සතුටකින් ආසාවකින් කරන එකක් නැහැ. හැබැයි අධ්‍යාපනයට නම් තව දුරටත් හොඳයි. මට කියන්න මම මේ කිව් කාරණා පිළිබඳ ඉක්මනින්ම කියන්නකෝ. විවාහය ගැන බැලුවේ කුජහත් වෙන්නේ කියනවතේ කුජහත් වෙන්නේ
විවාහ වෙනවා නම් හඳහන 100%ක් බලලා විවාහ වෙන්න, ජ්‍යොතිර්වේදියෙක් හම්බෙන්න, ආවට ගියාට සම්බන්ධකම් හදන් විවාහ වෙන්න නම් මේ ආත්මෙට හම්බ වෙන්නේ නැහැ. වහාම ජ්‍යොතිර්වේදියෙක් හම්බෙන්න ශනි එකේ කුජහතේ ශනි මංගල දෝෂයක් තියෙනවා. හඳහම් බලන්නේ නැතුව ශනි මංගල දෝෂය ගලපන්නේ නැතුව විවාහ වුණොත් ඩිවෝර්ස් එක අතේ අර එක්කෙනෙක් කතා කරලා විනාශ වුණා කියලා. ඒ නිසා පරිස්සමෙන් විවාහය කරගන්න. මම කාලේ නැහැ කියලා කියනවා. මම එක්ක එන්න මේ විතර ටික කරලා දෙන්න, නැත්නම් ජ්‍යොතිර්වේදියෙක් හම්බෙලා වැඩේ කරගන්න. අවසාන විනාඩි 3 තියෙනවා තුමන්ට. එතකොට දැන් මේක ඉක්මනින් ඉවර කරන්න එපා. මෙන්න මෙහෙම කියන්නම්කෝ. දැන් මේ වැඩසටහන බලපු කෙනෙකුට තමයි මේ කතා කරන්නේ. මේ වැඩසටහන බලන කිසිම කෙනෙකුට කිසි වෙලාවක ආරාධනා කරන්නේ නැහැ මගෙන් හඳහම් බලන්න එන්න කියලා. මම එහෙම කරන කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍යයෙන් ජ්‍යොතිර්විද්‍යාවේ මූලධර්ම සහ හරපද්ධති සහ මේ විෂය තියෙන වටිනාකම රටට කියන්න එන කෙනෙක් මෙතෙන්ට. මගේ වාණිජ්‍ය අරමුණ බොහොම යටින් තියෙන කෙනෙක්. මම මේ විෂයෙන් යම් මුදලක් හම්බ කරනවා, හඳහන් බලලා මුදලක් ගන්නවා. ඇත්ත හැබැයි මේ මම මාර චරිතයක්, මම තමයි පොර, මන් තරම් දන්න කෙනෙක් මේ රටේ නෑ කියලා කියන්න මම මෙතෙන්ට එන්නේ නෑ. හැබැයි මම දන්න දේ දන්න බව කියන්න බයත් නෑ. මම ඒ දන්න දේ අහන අයට කියනවා. ඒක පිළිබඳ කතාවක් නෑ. ඒ නිසා දැන් ඔය දාපු ටෙලිෆෝන් නම්බර්ස් දෙක මගේ පෞද්ගලික මගේ කාර්යාලයේ දුරකථන අංක. ඔය ස්වර්ණවාහිනී දුරකථන අංක නෙවෙයි. අද මේ වැඩසටහන බලන අයට කියන්නේ ඔක ලියාගත්තට කමක් නෑ. දැන් කෝල් ගන්න එපා. මේ වැඩසටහන කරන්නේ හුදෙක්ම මේ විෂයේ තියෙන ගැඹුර මේ රටට කියන්න, මේ දරුවන්ගේ ජීවිත ටික හදන්න, වැඩිහිටියන්ගේ ජීවිතවල හරි දිශානතිය හදාගන්න, මේ විෂය භාවිතයට ගන්න ඔබ යම් මානසික පෙළඹවීමක් හදලා මෙතෙන්ට ගෙනියන්න. ඒ නිසා එතනදී කිසිම වාණිජ අරමුණක් නැහැ. කිසි කෙනෙක් මං හොයාගෙන එන්න එපා. මේ ටෙලිෆෝන් නම්බර එක දාන්නේ යම් කෙනෙකුට හිතුනොත් මගෙන්ම හඳහන බලන්න ඕන කියලා අන්න ඒ අයට. එහෙම කෙනෙක් මේක ලියාගත්තොත් මෙන්න මේ ටික අහන්න. මම කොළඹ පාර්ලිමේන්තුව ළඟ මගේ ගෙදර විතරයි ඉන්නේ. මම ලංකාවේ කිසිම තැනකට ගිහිල්ලා හඳහන් බලන්නේ නැහැ. දෙක මං ටෙලිෆෝන් එකෙන් හඳහන් බලන්නේ නැහැ. ටෙලිෆෝන් එකට කිසිසේත් සම්බන්ධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. තුන මං තැපෑලෙන් හඳහන් බලන්න එපා. ලියුම් එවන්න එපා. මම එක හඳහනක් බලන්න රුපියල් 4000ක් ගන්නවා. හඳහන් පහක් බැලුවොත් රුපියල් 20000යි. සාමාන්‍යයෙන් මගේ පවුලක මගේ හැටි පවුලක හඳහන් එකට බලන එක. එහෙම බැලුවොත් තමයි දරුවගේ දිශානතිය, තාත්තගේ අම්මගේ දිශානතිය හරියට හොයාගන්න පුළුවන්. මම අර ළමයට කිව්වා දරුවගේ අනාගතේ මාර හොඳයි කිව්වා. හෙට තාත්තට රස්සාව නැති වුණොත් මේ කියපු සේරම බොරු වෙනවා. ඒ නිසා මෙන්න මේ කියපු කාරණා ටික හරියට ඔලුවට අරගන්න. අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕන නම් දුරකථනයට කතා කරන්න. ගෙදරත් එක්ක කතා කරලා හදිසි වෙන්න එපා. ගෙදරත් එක්ක කතා කරලා මුදල් ලෑස්ති කරගෙන එන්න පුළුවන් දිනයක් දාගෙන ඒව ලෑස්ති කරගෙන කතා කරන්න. අපොයින්ට්මන්ට් එකක් දැම්මොත් නෑ විදිහින් ඉන්න එපා. මොකද ගොඩක් දෙනෙක් ඉල්ලන අතර ඔබට දෙනවා. ඔබ එන්නෙත් නෑ, යා එන්නෙත් නෑ, මාත් ගෙදර නිකන්. ඒ නිසා මේ පාපෙට කරගහන්න එපා. ඒ නිසා ගෙදරත් එක්ක කතා කරලා, දරුවොත් එක්ක කතා කරලා එන්න පුළුවන් දිනයක් වෙලාවක් හරියට තීරණය කරලා කෝල් එකක් ගන්න. හදිසි වෙලා ගන්න එපා. අපොයින්ට්මන්ට් පොඩ්ඩක් හිතලා ටෙලිෆෝන් එක ඕන එකේ තියෙනනේ. හදිසි වෙන්නේ නැතුව දුරකථන ඇමතුමක් ගන්න. ගත්තොත් නෑ විදිහින් ඉන්න එපා. කවුරු කරත් කොහොම කරත් කොළඹ පාර්ලිමේන්තුව ළඟ තියෙන මගේ ගෙදරට ඇවිල්ලා මගේ ඉස්සරහා වාඩිලා මගේ අභිමානයත් ඔබේ අභිමානයත් රැගෙන පරිදි මේ වැඩේ කරගන්න කියලා යෝජනා කරනවා. කිසි වෙලාවක ආරාධනාවක් නැහැ මං හම්බෙන්න කියලා. ඔන්න එතුමන්ව සම්බන්ධ කරගෙන දුරකථන අංක මම මතක් කරන්න 077 3 855 935 071 0800 900 තමයි මේ දුරකථන අංක දෙක. ඒ වගේම එතුමන් හමු හැකි ස්ථානය 898 4 ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාර 15 වෙල පාර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව අසල තමයි ඔන්න පිහිටලා තියෙන්නේ. අර දුරකථන අංක වල කතා කරලා වෙලාවක් වෙන් කරවාගෙන ඔන්න එතුමන්ව මුණ ගැහෙන්න පුළුවන්. අද දවසේදීත් අපිත් එක්ක මේ විශේෂ වැඩසටහන සඳහා එකතු වුණේ ජ්‍යොතිර්වේදී ආචාර්ය ක්‍රිෂාන් නිලංග මහතා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන් අපි ආයුබෝවන් කියලා සමුදෙනවා.